මේ බුදුරජාණන්සේ කොතනකවත් භාවනාව කියන කාරණේ මුලට දාන්නේ නැහැ. තේරුණාද? ඉතින් බුදුරජාණන්සේ දැන් බුදුරජාණන්සේ දේශනා කරපු සූත්‍රයෙන් සබ්බාවද සූත්‍රය. ඒ සූත්‍රේ මම හිතන්නේ කාරණා හයක් බුදුරජාණන්සේ දේශනා කරනවා. භවයේදී අන්නා වූ ආශ්‍රයයන් ප්‍රේකර ගන්නා වූ කාරණා හයක්. භවයේදී අන්නා වූ ආශ්‍රයයන් කියනවා කෙලෙස් නැති කරගන්න. ඒක එතෙන්දී බුදුරජාණන්සේ ඉස්සෙල්ලාම දේශනා කරන්නේ මේ දර්ශනීය ප්‍රහීන කළ ආශ්‍රය. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වීරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂාවෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. ඊළඟට දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. ඊළඟට මගහැරියාවෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය. හයවෙනියට තමයි සමත විදර්ශනාවෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේරුණාද? එනිසා භාවනාව කියන කාරණේදී අද සමාජයේ අපි ඉස්සෙල්ලාම ගන්න භාවනාව කියන තැන. තේරුණාද? නමුත් ඒ බුදුරජාණන් වහන්සේලා දිනගානන්තේ නිරතුරුවම මේකගන්නේ පළවෙනි කාරණේ ශ්‍රද්ධාව කියන කාරණේ. තේරුණාද? ශ්‍රද්ධාව තෙරුවන් කෙරේ ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව තමයි මුල් කාරණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ද යන්නේ සීලෙ. තේරෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ මුලින්ම තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව දෙවනු සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට සීල සමාධි ප්‍රඥා මාර්ගය මේක. තේරෙනවද? ඒතකොට මේක හේතුඵල ධර්මය. සීලය නිසාමයි කෙනෙක් තුළ සමාධි සකස් වෙන්නේ. අපි සීලයෙන් පරිපූර්ණ නැත්නම් දරුවෝ අපේ තුළ සමාධියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධියක් සකස් වෙන්නේ නැත්ුණා කියලා කවදාකවත් ප්‍රඥාවක් සකස් වෙන්නේ කිය නැහැ. මේකද සීලයක් අපි තුළ හරියට පිළිතුරු නැත්නම් සීලේ පරිපූර්ණ නැත්නම් නිතරම කුකුස් අපේ හිත තුළ ඇති වෙනවා විතුරුණා වූ සිතක් අපිට තියෙනවා. ඒ නිසා මේ විතුරුණා වූ සිතෙන් කවදාකවත් අපිට ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බැහැ. මොකද සමාධිය තුළ සකස් වෙලා නැහැ. තේරුණාද? ඒ නිසා දරුවෝ අපි තුළ භාවනාව කරගෙන යද්දී අපිට එතන ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා නම් තේරුණාද? එතනදී මේ ගැටලු සහගත තත්ත්වෙ මතුවේදී අපි සමාධිය ගැන නෙමෙයි බලන්න ඕනේ. මොකද සමාධියේ ප්‍රශ්න නිසානේ භාවනාව ගැටලු සහගත තත්ත්වෙ මතුවෙන්නේ නේද? ඒක චංචල වෙන්නේ. අපි සීලය ගැන බලන්න. මොකද සීලය නිසාම සමාධිය සකස් වෙන්නේ. තේරුණාද? එන අපි සීලෙන් යම් දුර්වලතාවයක් තියෙනවා. ඒක අපි සීලයේ තුල දුර්වලතාවයක් තියෙනවා නම් දරුවෝ අපි තාම සීලෙන් දුර්වලතාවයක් සකස් කරගෙන ඉන්නේ පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගෙන නැති. මොකද අපි හැමෝම පන්සල් යනවා, බණ අහනවා, සිල් ගන්නවා, සියල්ලම කළත් උදේ ශ්‍රද්ධාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙනා වූ ශ්‍රේෂ්ඨම ධනෙ ශ්‍රද්ධාව. එහෙනම් මේ ලෝකයේ තියෙන ලොකුම පොහොසත්භාවයේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. නේ? එහෙනම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ ශ්‍රද්ධාව කියන කාරණේ දරුවෝ ඒක තමයි මේ ලෝකයේ තියෙන අපිට තරණක් ලැබල වෙන එකම දේ. තේරෙනවද? තරණක් ලැබල දෙන්න. මොකද අපි කොච්චර හිතුවත් බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා නම් බුදුරජාණන් වහන්සේ මහ පොළොවෙන් පස් අවුරක් කරන් කියනවා මේ මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමී වෙන්නේ මේ අතට ගන්න පස් ප්‍රමාණය කියලා. අනිත්‍යය දුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ අතට ගන්නා වූ පස් ප්‍රමාණයේ පිළිස තමයි ශ්‍රද්ධාව සකස් කරගත්ත පිළිස. නේද? නැත්නම් ඒක සුගතිගාමී වෙන්න බෑනේ නේද? ඒකෙන් මෙච්චරයි සුගතිගාමී වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව සකස් කරගන්න කියන කාරණා. එනන්දරෝ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන කාරණේටම මුල් තැන දෙන්න. තේරෙනවද? ශ්‍රද්ධාවමයි මුල් දෙන්නේ. තේරෙනවද? ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා දරුවෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටිය කෙනෙක්. තේරෙනවද? එයා බුදුරජාණන් වහන්සේගෙන් බැහැර වායිමත් යන්නේ නැහැ, දකින්නේ නැහැ, ලෝකයක් දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බැහැර. ධර්මයෙන් තොරව යා ලෝකයක් දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දරුවෝ මේ ශ්‍රද්ධාව කියන කාරණේ දේශනා කරනවා. මොකද ශ්‍රද්ධාව කියන කාරණේ අමූලික ශ්‍රද්ධාව ආකාරවලදී ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදෙනවා. එතනදී අමූලික ශ්‍රද්ධාව කියන්නේ මෝහය මුසු ශ්‍රද්ධාව. තේරෙනවද? ආකාරවලදී ශ්‍රද්ධාව කියන්නේ මුල් අල්ලා ගත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංග්‍රහයේ ඥානයන් ගුණයන් දැකලා පිටර ගන්නා වූ ශ්‍රද්ධාව. එයා වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක අපි තුල සකස් වෙන්න ඕනේ අර අමූලික ශ්‍රද්ධාව නෙමේ ආකාරවලදී ශ්‍රද්ධාව. මොකද අමූලික ශ්‍රද්ධාව කියන දේ අභියෝගයක් සම්මේදී අපිව වෙනස් කරනවා. තේරෙනවද? අභියෝග කිසි වෙනස් කරනවා. අපි හිතනවා අපි තුළ ශ්‍රද්ධාව තියෙනවා කියලා. තේරෙනවද? මොකද දැන් මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා හොඳට පන්සල් යන සිල් ගන්න කෙනෙක් මාත්‍ය. දන් දෙන කෙනෙක්. නමුත් එයාට සුනාමිය වෙලාදී සුනාමියේ ආහුවෙට කෝච්චි පෙට්ටිය හිටිය කෙනෙක්. ඒකෝර එයා මේ පළවෙනි රැළට කෝච්චි පෙට්ටියේ ඉඳලා යට වෙලා රැළෙන් පස්සේ එයා මතුවෙනකොට එයාට එකපාරට හිතලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගුරුයි ධර්මය ගුරුයි. ශ්‍රද්ධාව තිබිලාද? නැහැ. ශ්‍රද්ධාව නමුත් හඳුනාගත්තේ නැහැ. හඳුනාගත්ත අභියෝගය ළඟ.
තේරෙනවද? එයා සද්දත් නැහැ කියලා. ඒ කියන්නේ පළවෙනි රැළ පාලින බුදුරජාණන් වහන්සේගේ තරමින් බැහැර කියලා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. ඒක දෙවෙනි රැළ ඇවිල්ලා ආව යට කරගෙන ගිහලා දෙවෙනි රැළමුත් එයා උඩට එනකොට එයාට මොකද වෙලා තියෙන්නේ? අකුසල් පිට කන්දරාවක් එකපාරට මතකෙට එනවා. ඒ කියන්නේ පළවෙනි රැළේදී මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. ඊට අදාළව අකුසල් නෙන්නේ කුසල් වෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න දැන් මොකද්ද එයා නමුත් එයා මැරුන්නේ නැහැ. බේරුණා. නමුත් එයා දැන්ටත් කියනවා මං ඉදා මැරුණා නම් මං කොයි ලෝකෙට යයිද කියලා දන්නේ නැහැ. එයා ශ්‍රද්ධාව තිබ්බද? තිබ්බ ශ්‍රද්ධාව. නමුත් ඒක අමුලික ශ්‍රද්ධාව. තේරෙන්නේ? ඒ නිසායි අභියෝගී දියා වෙනස් වෙන්නේ. ඒක අම්මා කෙනෙක් හිටියේ අම්මා හොඳට පිළිගන්න පන්සලේ ඉන්න ප්‍රධාන උපාසකම. නමුත් ඒ අම්මා මේ පෞද්ගලික දවසවල මම මේ කුටියේ වැඩ ඉන්නකොට එයාට දවස් දෙකකට ඉස්සෙල්ලා පපුවේ අමාරු වෙද්දී ඉස්පිරිතාලේ ගෙනල්ලා අම්මන්ට ඉස්පිරිතාලේ එයාට මේ හුස්ම හිර වෙන්න මැරෙන්නම ගිහිල්ලා. තේරුණා? නමුත් ඒ අම්මා කියනවා ඇවිල්ලා ආමුදුරනේ මැරෙනවා කියන කාරණේ මේ වගේ දුකක් කියලා දන්නේ නැහැ කියලා මම. ඒ කියන්නේ ඉස්සරක මෙයා මැරෙන වෙලාවේ බියටමත් වෙනවා. තේරුණා? එහෙනම් දැන් එයා තුල ශ්‍රද්ධාව පිටිද? නැහැ. නමුත් මන්දලේ ප්‍රධාන උපාසිකා. තේරෙනවද? ශ්‍රද්ධාව පිටිද නැහැ. සීල ශ්‍රද්ධාවගේ අමුලික ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරේ අර්ථයන් ගුණයන් ඥානයන් දැනගෙන ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවක් නෙමෙයි. එහෙම ශ්‍රද්ධාවක් සකස් වුණා නම් එයා මැරෙන්න බයද? බය වෙන්නේ. එයා කර්ම තුල ඉන්න බුදුරජාණන් වහන්සේ තුල ඉන්න සීලය තුල ඉන්න. තේරෙනවද? එයා ශ්‍රද්ධාව සකස් කරගන්න එතන අමුලික ශ්‍රද්ධාව. තේරෙනවද? ඒකම ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රද්ධාව කියන දෙයමයි මහත්ය මූලික වෙන්නේ. තේරෙනවද? අද සමාජයේ ඉස්සෙල්ලාම භාවනාව කියන තැනට ඉස්සෙල්ලාම යන්නේ. නේ? නමුත් මහත්ය භාවනාව කියන තැනට යන්නේ ඉස්සෙල්ලාම පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඊළඟට සීලයෙන් අපි පිරිසුදුභාවයට පත් වෙන්නේ. මේ දෙකෙන් පිරිසිදුභාවයට පත් වුණ හිත තුලමයි මහත්ය භාවනාව පිළිගන්නේ. තේරුණාද? එතකොට මේ අපි එහෙමනම් අපි තුල භාවනාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි භාවනාව ගැන මේ හිතන්න ඕනේ මේ කාරණා දෙක තුල. තේරුණාද? මේ කාරණා දෙකෙන් තමයි පරිපූර්ණ නම් මහත්ය පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තමන් සකස් කරගත්තා නම් පෙරුවන් කියන්නේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන සදා කරගත්තා නම් මේ ධර්මයේ තරම් ප්‍රාඥා යනවා. එයා හැරෙන්නේ නැහැ. තේරුණාද? එයා දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන කාරණා. ඒක අනිවාර්යෙන්ම මෙයා ඉස්සරහට යනවා සීලය තුලින් ගියාම සීලය තුලින් යාල සමාධිය සකස් කරලා දෙනවා. තේරෙනවද? ඒක හැම වෙලාවෙම දරුවෝ මම නම් කියන්නේ භාවනාව කියන කාරණේදී අපි ප්‍රතිස්පන්ද වෙන්නේ උවමනාවක් නැහැ. තේරෙනවද? මේ කාරණා දෙක බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ඔබ සීලයෙන් පරිපූර්ණ දරුවෝ ඔබ ආයිමත් බියක් වෙන කාරණයක් නැහැ. ඒ දෙකෙන් පරිපූර්ණ වෙච්ච තැනදී භාවනාව කියන කාරණේ ඔබ සම්පූර්ණ කරගන්න. තේරුණා? එනිසා මෙතෙන්ට ඉස්සෙල්ලා දරුවෝ මේ කාරණා දෙක පිළිබඳ අපි හිතන්න ඕනේ. මේ කාරණා දෙකමයි අපි වඩා ගන්න. තේරුණා? බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ අපේ උදෙසා මොනසානම් කැපවීමක් කළාද නේද? ඒ සියල්ලම ඉතිලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ පටිච්චසමුප්පාදේ සප්තබෝධ්‍යංග සතුටරිපත්තන් මේ සියල්ල කෙරෙහි මේවායි තියෙනා වූ විශ්වාසනීයත්වය කෙරෙහි ප්‍රතිඵල කෙරෙහි අපි ශ්‍රද්ධාව සකස් කරගන්න. සංඝයා පිළිබඳවත් එහෙමයි. ඒක මේවා කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට එයා දැස්ස කියන කාරණා. නේද? ඒක අපි තුල තාමත් අර ඉදියෙන් කියන දේවල් සකස් වෙනවා අඩුපාඩු කියන අපි තාම මේක සකස් කරගෙන නැහැ. තේරෙනවද? ලෝකේ දුකයි කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඉතින් මේ දුක කියන කාරණේ පුතේ අපි දැක්කනම් හරියට අපිට ආයම භාවනාවේදී වර්ධින විදිය නැහැ. තේරුණාද? ඒ නිසා මම නම් හැමෝටම කියන්නේ ඉස්සෙල්ලාම පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගන්න. ඊළඟට සීලයට මුල් තැන දෙන්නේ. පංච සීලය කියන්නේ නිත්‍ය සීලය. ඒ පංච සීලයට මුල් තැන දෙන්නේ. තේරුණාද? එහෙම නේද? බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ හිත. හිතේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න කියලා. තේරුණාද? දැන් උදේ ඉඳන් මේ වෙනකන් 30000ක් ඇති වුණා. නේද? දාස් ගානක් ඇති වුණා නෙමෙයි. දැන් උදේම නැගිටින්න කියලා හිත කිව්වට ඒකක් වොන්න කියලා හිත කිව්වා වතුර එකක් බොන්න කියලා හිත කිව්වා නාන්න ඇඳුම් හොදන්න කිව්වනේ. දැන් මෙහෙට එන්න කියලා හිත කිව්වනේ. ඒක බලන්න දැන් උදේ ඉඳන් 30000ක් ඇති වෙන්නේ නැද්ද කියලා. නමුත් දැන් උදේ තේ බොන්න කියපු විදිහ දැන් තියනවද? නැගිටින්න කියපු විදිහ දැන් තියනවද? මෙහෙට එන්න කියපු විදිහ දැන් තියනවද? නැහැ. එහෙනම් බලන්නේ තපස් වුණා වූ හැම හිතක්ම තේරුණාද? ඔබව ක්‍රියාත්මක භාවයට පත් වෙලා අනිත්‍ය වෙලා ගියා. නේද? සකස් වුණා වූ හැම හිතක්ම
අනිත්‍ය වෙලා ගියා ඔබ ක්‍රියාත්මක භාවයට පත් කරනවා. නේද? ඒතොර එහෙනම් හිත අනිත්‍ය වෙලා ගියා ඔබ ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. එතකොට දැන් ඔබට මෙතෙන්ට එන්න කියලා හිතේ ඔබ මෙතෙන්ට දැන් ආව කියපු හිත අනිත්‍යයි. නේද? නමුත් මේ සකස් වුණා වූ හැම හිතක්ම ඔබ ක්‍රියාත්මක භාවයට පත් වෙලා අනිත්‍ය වෙලා ගියා. සකස් වුණා වූ හැම හිතක් නිසා ඔබ ඒක කුසලයක් සිද්ධ කරගත්ත එක අකුසලයක් සිද්ධ කරනවා. දැන් මෙතෙන්ට එන්න කියලා හිතේ දැන් කුසලයක් සිද්ධ වෙනවා. ආතර බයින් යන්න කියලා හිතේ කිව්වනම් අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා සකස් වෙන්නා වූ හැම එකක්ම අනිත්‍ය වෙලා යනවා අපේ ක්‍රියාත්මක භාවයට පත් වෙලා ක්‍රියාත්මක භාවයට පත් වීම නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. උතර කුසල අකුසල කියන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර කියන්නේ මොකද්ද? අපේ භවයේ අරගෙන. කුසල විසින් සුගතිය අපිට හිමි කරලා දෙනවා අකුසල විසින් දුගතිය අපිට. එහෙනම් දරෝ මේ අපි මේ භවයට අරන් යනා වූ මේ සංස්කාර සකස් කරන්නේ කුමක් නිසා? මේ ඇති වෙන්නා වූ හිතක් නිසා. නමුත් හිත අපිට අයිතිද? නෑ. මේ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන පස්සේ වීම නිසා හිත සකස් වෙනවා. සකස් වෙලා හිත අනිත්‍ය වෙලා. ඒකට මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒ ඊයේ දවසේ කේන්තියක් ගියා නම් ඒ කේන්තිය දැන් ගියාම නැහැ. නමුත් කේන්තිය අනිත්‍ය වෙලා ගියා කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලයේ ඔබ පිටිපස්සේ තියෙනවා නේද? ඒක තියෙනවා. නමුත් දැන් කල්පනා කරලා බලන්න ඊයේ ඇති වුණා වූ ඉද්දාස් ගාන එකක්වත් ඔබට අයිතිද? නමුත් ඊයේ දවසම ඔබ ක්‍රියාත්මක භාවයටපත් වුණා. ඒ නිසා කුසල අකුසල මහා ගොඩක් සිද්ධ කරගත්තා. නේද? නමුත් දැන් බලද්දී ඊයේ දවසේ ඇති වුණා වූ එකම හිතක්වත් ඔබට අයිති නැහැ. දැන් තේරෙනවා මොකක්ද මේ ඊයේ දවසේ කරලා තියෙන්නේ? ඔබට අයිති නැති බාහිර රූපයන් ස්පර්ශය නිසා සකස් වෙන්නා වූ නිත්‍යභාවයෙන් ඔබ ගත්තා. නේද? ඔබ ඒක මට අයිති නැහැ කියලා දැක්කේ නැහැ. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුතේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියන්නේ අපිට මේ ගිහි පින්නතුල්ලාගේ සරලභාවයෙන් දකින්න ඕන ඕකයි. එයා සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දැන් හිතේ ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ. හිතයි ක්‍රියාත්මක භාවයටපත් වෙනවා. ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ කුසල කුසල සිද්ධ වෙන්නේ. නමුත් ඔබලා කුසල් සිත් අයින් කරගන්න යන්න එපා. කුසලයේ ඔබලාට අවශ්‍යයි. නේද? එහෙනම් සකස් වෙන්නා වූ අකුසල් සිත් අනිත්‍ය වශයෙන් අයින් කරන්න. ලෝභ දේශ මොහ සිත් සකස් වෙනවා නම් ඒවා අනිත්‍ය වශයෙන් දැකලා බැහැර කරන්න. මොකද ඒවා ඔබට දුක පිණිස හේතු වෙනවා. නමුත් කුසල් සිත් අතහරින්න යන්න එපා දැන්. කුසලයේ ඔබලාට අවශ්‍යයි. ඉතින් මොකද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේ ඔය වගේ හිතේ අනිත්‍යභාවය තමයි Taman දකින්න තියෙන්නේ. නේද? ඊට වඩා ඉතින් ඔය සතර සතිපට්ඨානයේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයතන හැටියට එතන කියම් සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපයන් හැටියට මේ ශරීරයේ අනිත්‍යභාවය දකින්න කිය. ඉතින් ඊට අමතරව දුමුණ භාවනා, මෛත්‍රී භාවනා වගේ අසුභ භාවනා වගේ ඒ භාවනා කාරණා කියන නමුත් මම නම් හැම වෙලාවෙම කියන්නේ මුලින්ම තේරුම් ගන්න සත්‍යතාවකම ඉතින් තේරුම් කරේ සත්‍යාවමයි මූලික වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨම ධනෙ ලොකුම පොහොසත් භාවය. එහෙනම් පොහොසත් භාවය කියන්නේ සත්‍යාව නම් අපි උදේ ඉඳන් රැ වෙනකම් එකතු කරන්නේ සත්‍යාවමයි. ඒ මොකද ඒකයි පොහොසත් භාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිසා තේරුම් කරේ සත්‍යාව උදෙසාම කැපවෙන්නේ. බුදුරජාණන් වහන්සේ උදෙසාම කැපවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උදෙසාම. මොකද එතනින් තමයි මාත්‍යෝ අපිට දැනසිල්ලක් කියන කාරණේ එන්නේ තේරුම් කරේ ශ්‍රද්ධාව සීලය තුන්වෙනිව තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන්නේ. ඒ නිසා මේ කාරණාවලට තමයි මුදල් දෙන්න ඕනේ. භාවනා කරන්නේ. නමුත් භාවනා කරන කොයි වෙලාවකද භාවනාවකින් බලාපොරොත්තු වෙන පළවෙනි ඵලය තමයි මොකක්ද සතර පායි මිදෙන්නේ. ඒක තමයි භාවනාවෙන් ගන්න පළවෙනි අර්ථය. ඒ කියන්නේ සතර පායි මිදුණා කියන සෝවාන් ඵලයට පත් වුණා උපරිම ආත්ම භාව හතක් ඇතුළත ක්‍රියාපිළිවෙල පාන්දසා. මේ ඔතෙන්ට එදිනුතේ අපි තුල නැති වෙන්න ඕන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැටි වෙන්න ඕනේ කාරණා තුන තමයි මම කිව්වේ. තේරුම් කරේ සද්ධාව, සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. මේ තුන ඔබ තුල වැඩෙනකොට පුතේ අයින් වෙන්න ඕනේ කාරණා තුනක් තියෙනවා. එයින් එක කාරණා තමයි සක්කාය දිට්ඨිය. තේරුණාද? සතර අපායෙන් නිදෙන කෙනා තුල සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ දැඩි බව. මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටිය දැඩි බව. තේරුණාද? ඒතකොට මමත්වේ සම්පූර්ණයෙන්ම නැති කරන්න රහතන් වහන්සේ. අතනදී සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ දැඩි භාවය යන්නේ නැති වෙනවා. තේරෙනවද? ඒ කාරණේ නැති වෙනවා. හැම වෙලාවෙම භාවනා කරනකොට අපි බලන්න ඕනේ මා තුළ මමත්වයේ දැඩිභාවය කියන කාරණේ වැඩෙනවා. මොකද භාවනාව තුළින් කරන පළවෙනි කාරණේ තමයි සක්කාය දිට්ඨිය නැති කරගන්න එක. තේරෙනවද? අපි තුළ සක්කාය දිට්ඨිය කියන කාරණේ වැඩෙනවා නම් එහෙනම් මේ භාවනාව සිද්ධ වෙලා නැහැ. මොකද මා තුළ මාන්නේ වැඩි වෙනවා. තේරෙනවද? මොකද අපි මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියෙන් තමයි මේක පුරවගෙන තියෙන්නේ. තේරෙනවද?
දැන් අපි කෙලවල් වලට ගිහිල්ලා අපි සිවුර දාගෙන අපි කලේ මමයේ කියලා පුරවගත් ආවුදේ හිස් කළා. මොකද අපි ජීවිතයක් තුළ මමයේ මගේ කියලා අපමාන දේවල් අපි පුරවගෙන මේකේ. ඒවාම හිස් කළා. ඒතකොට ඒවා හිස් කරන්න අනිත්‍ය දැකලා අනිත්‍ය වශයෙන් දැකලා මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස අනිත්‍ය දැකලා ඒක අය මමත්වයේම තියෙන දේ හිස් කරලා යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා අතහැරන මොහොත එනවා කියලා. ඒකෝල තමා තුළ තමා සත්‍යයේ කුද්දලේ දකින්නේ නැහැ. මොකද හිස් කළා. මොකද මේක මමත්වයෙන් පිරුණා. නේද? ඒතකොට ඒක අතන සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව. එන දැඩිව ගන්නා වූ දෘෂ්ටිය මමයේ කියන්නේ. ඒතකොට ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මමත්වය අයින් වෙන රහතන් වහන්සේගේ මෙතන මමත්වයේ දැඩි භාවය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක. ඒතකොට පළවෙනි කාරණේ මමත්වයේ දැඩි භාවය, දෙවෙනි කාරණේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ අන්න ධර්මයේ කෙරෙහි තියෙනා වූ සැකේ. තේන්න බුදුරයන් වහන්සේ කෙරෙහි ධර්ම මාර්ගයේ කෙරෙහි සංඝයා කෙරෙහි තියෙනා වූ සැකයාගේ බැහැරට යනවා. එයා බුදුරයන් වහන්සේ ධර්ම රත්නේ සංඝයා සැක කරන්නේ මේකයි එකම මාර්ගය කියන කාරණය පිළිගන්න. තුන්වෙනි කාරණය තමයි අන්න සීලබුත පරාමාස. එයා කිසිම අන්න සීලබුතේක බැඳෙන්නේ නැහැ. ඒගොල්ලන් කෙරේ සත්‍යාවක කරගත්ත කෙනෙක්. එයා යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔය ජෝතිෂයේ පැත්තේ යන්නේ නැහැ. එයා දේවාල පස්සිතා මේ සාහිත්‍ය බලන්න යන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේ සරණ පිහිටිය. එයා බුදුරජාණන් වහන්සේගෙන් බාහිර සරණක් එයා දකින්නේ නැහැ මහන්සිය. තේන්න. එකම සරණ බුදුරජාණන් වහන්සේගෙන් පිටියා දෙකක් කොයවත් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් ආරම්භ කරගෙන යන්නේ. මොකද එයා ධර්මයේ තුල ශ්‍රද්ධාවට එයා ජීවිතේ දෙන්නා වූ හැම බාධකයක්ම හැම ගැටලුවක්ම ධර්මානුකූලව දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම උදේම රූපේ පේනවා වගේ අපි මේ ලබලා තියෙන පුතේ අපි කරපු දෙයමයි. එහෙම අපි ගිය ජීවිතවල කරපු දේ ඵලය තමයි අපි මේ ජීවිතේ ලබලා තියෙන්නේ. මේ මොහොතේ මේ ඇහෙන් කඳුලක් කෙලනවා නම් මම ඒ කියන්නේ මම ගිය ජීවිතේ කාටද කඳුලක් දීලා කියනවා. මේ මොහොතේ මම hina වෙනවා නම් මම ගිය ජීවිතේ කාවර සතුටු කරලා කියනවා. ඒ දේ තමයි අපි මේ ලබන්නේ. එහෙනම් එයා ධර්මානුකූලව කල්පනා ජීවිතේ ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් එයා ගැටෙන්නේ නැහැ. එයා පලා යන්නේ නැහැ. එයා දේවාල නැත්තාත ජෝතිෂේසාරණ යන්නේ නැහැ. එයා දන්නවා මේක හේතුඵල ධර්මයක් කියලා. මේක කර්ම. මාතලා වූ දෙයක් මේ මම පස්සේ. එතන මාතලා වූ දේ මේ විදිහට පස්සෙන් ඉන්නේ මම අකුසල් කරලා තියෙන නිසා ධර්මානුකූලව එයා කල්පනා කරනවා. එහෙනම් ධර්මයෙන් බාහිරට යන්නේ නැහැ. එහෙනම් එයා මොනවද කරන්නේ කුසල් තව කරන්නේ. ඒ කුසල් වලින් සමහර දෙයක යටපත් වෙන්න පුළුවන්. යටපත් වෙන්නේ නැති අකුසලයක් නම් කරන්න දෙයක් නෑ. ඒත් එයා ගැටෙන්නේ නෑ. එයාට තියෙන ප්‍රශ්නය සුහඳව හිතේ hina වෙලා දරා ගන්න. තේරෙනවද? ඉතින් ඒක තමයි පුතේ ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව දාපු කෙනාගේ එයා අන්න සීල උතොත් බැඳෙන්නේ නෑ. තේරෙන්නේ? මේ ශ්‍රද්ධාව කියන කාරණේ ඉහළ කියන්නේ ඒකයි. තේරෙනවද? අද ලංකාවේ ඉන්න එකෙන් කොච්චරනම් අන්න සීල උතොල්ට බැඳෙනවද? නේ? පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් අරේ දුවනවා, දේවාල දුවනවා, මේවා දුවනවා, යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා. ඒ අන්න සීල උත. බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාස, ධර්මයේ කෙරේ විශ්වාසයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් අඩුවාවුෙන් මැරෙනවා නම් එයා පෙර ජීවිතේ සත්ව ඝාතන කරලා තියෙනවා. එහෙනම් අපි දොස්තර මාත්‍ර බැලලා වැඩක් තියෙනවද? ඉස්පිතාලේ බැලලා වැඩක් තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් මෙයා කරපු ගන්න. කෙනෙක් නිතරම ලෙඩ වෙනවා නම් එයා දන්නවා මෙයා ගිය ආත්ම සත්ව හිංසාවන් කරලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. තේරෙනවද? එහෙනම් එයා ගැටෙන්නේ යන්නේ නෑ. තේරෙනවද? අතනිපයි කියලා ගැටෙන්නේ යන්නේ නෑ. එයා කරගත්තා. තේරෙනවද? ඉතින් ඒ වගේ මහන්සියෝ තමන් ධර්මානුකූලව ජීවිතේ ගලප ගන්න. ඒකෝල යාර මොන බාධකයක් ආවත් එයා ගැටෙන්නේ නැහැ. එයා ඒක ධර්මයේ තැන දීලා හිටිනවා. ඒක සද්ධාවේ දැන් බලන්න කොච්චර ඉස්සරහට යනවද කියලා දෙන්න යන්නේ නේ. ඒක සද්ධාව මුල කියන්නේ කාරණේ. තේරෙනවද? එතෙන්ට මුලගත්ත කෙනා පුතේ ඒ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස එයාගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒතකොට මේ තුන අයින් කරන්නේ මොකද්ද? මේ තෙරුවන් කෙරේ සද්ධාව, සීලය, අර පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණා. ඔය කාරණා තුන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.